ජීවිතය කියන්නේ හරියට නිකන් ගගක් වගේ. අන්න ඒ ගඟේ ලස්සන තියෙන්නේ ඒ ගග ගල්වල හැප්පිලා තෙරපිලා ගමන් කරද්දී තමා. ඉතින් තමාගේ ජීවිතයේ බාධක වලට ඉතාමත් දක්ෂ ලෙස මුහුණ පාලා අද වෙද්දි ලොකු තැනක ඉන්න පුද්ගලයෙක් සමගයි මම අද ඔබ සැම හමුවන්නේ. ඔහු නමින් කැප්ටන් එල්මෝ ජයවර්ධන. සුබ සන්ධ්‍යාවක් සර්. සේම වේවා. ඉතින් සර් අද අපේ මේ වැඩසටහනේ තේමාව තමයි අපි මොකද කරන්නේ. ඉතින් සර් මම ඔබතුමාගෙන්ම මේ තේමාව අහලා අද අපේ වැඩසටහන පටන් ගන්න කැමතියි. අවුරුදු 12 13 15 16 ළමයි හැටියට අපි මොකද කරන්නේ? අපි කරන්න තියෙන ලොකුම දේ තමයි ඉගෙන ගන්න. ඒ දුවන ගමන් බලන්න ඕන අපි පහු කරන මිනිස්සු දිහා. ඉතින් මට සර් කියපු කතාවෙම තේරුණා සර් කිව්වා දුවා ගන්න අමාරු කෙනෙක් ඉන්නවා අත දෙන්න කියලා. ඔව්. ඉතින් ඒ චේතනාවෙන්ම නේද සර් කැන්ඩල් එයිඩ් සමාගම පටන් ගත්තේ. ඔව් අර බකල ගහගෙන ඉන්න රේස් කාරයෝ ඉන්නවනේ. ගාක්. ඒගොල්ලන්ට මොන හරි කරන්න ඕන. ඒක තමයි ලොකුම දේ. ඉතින් අපිට මොකද්ද අපි කරේ? ඉතින් අපි හැදුවා පොඩි ආයතනයක්. සර්ට මොකක්ද ඇත්ත වශයෙන්ම කියන්න තියෙන්නේ මේ අපේ ළමයට? මොකද අපි දැන් ඉන්නේ අපේ අනාගතය තීරණය කරන කාලෙක සර්. ඔව්. ඉතින් අපේ අනාගතයේ විදිහට ප්ලෑන් කරද්දී අපි මොනවා හරි අවධානය යොමු කරන කරුණු එහෙම තියෙනවද? උදා මෙහෙමයි. දැන් ඕගොල්ලොන්ට අද කරන්න තියෙන එක දෙයයි. ඉගෙන ගන්න එක. අඩු ගානේ උපරිම උත්සාහය දාලා ඒ නමේ ගන්න යන්න. ඒ කියන්නේ හඳ දිහා බලලා උඩ පැන්නොත් අඩු ගානේ පොල් ගහක් උඩට වැටෙන්නේ නේ. ඒකයි අදහස. නමේ කියන්නේ හඳ. හරි සර්. ඉතින් මම මේ වැඩසටහන පටන් ගන්නදී සර්ගේ එක තැනක දැහුවා සර්ගේ ජීවිතේ මොකයි ටර්නින් පොයින්ට් එකක් තිබ්බද කියලා. ඉතින් දැන් අපි ඒකට පොඩ්ඩක් යමුද පොඩ්ඩක්. ඔයාටත් ඉතින් අමතක වෙන්නේ නැහැ නේද? අමුතු හොඳ ෂාප් මිනිහෙක් නේ හරිද? ඒක කියන්නම උනා. මෙහෙම පුතා අපි හැමෝම ස්විප් ටිකට් ගන්නවනේ ඇදෙයි කියලා. මුගක් කළාට ඇදෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද? මගේ ජීවිතෙත් මම ස්විප් ගන්න නැහැ. හැබැයි මම බැන්දේ මගේ මනසේ හැටියට මම දැකපු මේ ලෝකෙටම හොඳම ගෑනු කෙනාව. ඉතින් සර් මං අද දවසේ සර්ගෙන් අහන අන්තිම ප්‍රශ්නේ තමයි සර් හිතලා බලන්න සර්ට කාලයන්ත්‍රයක් හරහා හරි මොකක් හරි විදියකින් ආයෙමත් යන්න හම්බ වෙන අතීතයට. අන්න ඒ වෙලාවේදී සර් තරුණ එල්මෝට දෙන පණිවිඩය මොකද්ද? තරුණ එල්මොට දෙන්නේ එක පණිවිඩයයි. පාඩම් කරන්න කියලා. බොහොම ස්තුතියි.